මේ කලාට දඬුවම් දෙන්නේ කවද්ද කතාව එපා වෙනවා. මේ කලාට අනයා නිසා දිනෙත්මින් හංසනා පව්. ඒ දෙන්න එකතු කරන්නේ මේ කලාට දඬුවම් දෙන්න. ඉතින් හැමෝටම මේ වෙලාවේ හිතෙන්නේ ඒක. මේ කලාට දඬුවම් දීලා ඉස්සරහට වෙන දේ ගැන තමයි අපි අද ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය මේ කලා මුලින් ඉඳන්ම මෙන්න මේ වගේ කාරණා ටිකක් හිතාගෙන හිටියා. ඒ තමයි ඔය දේපල අයිති කරගන්න, බිස්නස් අයිති කරගන්න, ඒ වගේම ගොඩාක් පරම්පරිකව තියෙන ලොකු බිස්නස් ප්‍රමාණයක් තියෙන ওই දිනෙත්මින්ලගේ පවුලට. විශේෂයෙන්ම දිනෙත්මින්ගේ පැත්තට මේ හැම දේපලක්ම ලියවෙන විදියට වැඩ කරලා තියෙන්නේ. මෙන්න මේවා කාරණාවක් විදියටයි කියන කතාව ගැන තමයි අද අපි කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අපි අද මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න යනවා. ඔය මේ කලා ඉන්නවනේ, මේ කලා වැරදි කරනවා කියන එක දිගින් දිගටම දන්නවා දිනෙත්මින්. දිනෙත්මින් දැනගෙනත් දිනෙත්මින්ට නිහඬ වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා කියන ඒ කතාව ගැන අපි අද මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් ඇති කරගෙන ඉන්නවා කියන ඒ කාරණාව තමයි අපිට අද මතක් කරන්නට හැකියාවක්. ඉතින් කොහොම වුණත් තව දෙයක් අපිට මතක් කරන්න සූදානම් වෙලා ඉන්නවා කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඒක අපි මේ වෙලාවේදී මෙන්න මේ විදියට මතක් කරන්නත් ලෑස්ති වෙනවා. ඒක මෙහෙම කියමු. ඒ තමයි දැන් හංසනත් අනිවාර්යයෙන්ම ඉස්සරහට හොයන්න පටන් ගන්නවා. ඒ Tamanට මේ දේ කළේ කවුද කියන විස්තරේ. ඉතින් ඒක හොයන්න පටන් ගත්තට පස්සේදී මෙන්න මේ වගේ කාරණාවක් වෙන්න නියමිතයි කියන ඒ කතාව ගැන අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඔයා දන්නවනේ අර මැරියෝ දෙන්න. මෙන්න මේ මැරියෝ යලිත් දවසක හංසනාට මුණ ගැහෙන්න පුළුවන් කියන කතාව ගැන අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා කියන කාරණාව ගැන මම මේ වෙලාවේ කතා කරන්නට සූදානමකුත් තියාගත්තා. ඒ වගේම තමයි දිනෙත්මිනුත් මේ කලා ගැන ගොඩාක් දේවල් දන්න හින්දා හිමිහිමින් සාක්ෂි එකතු කරනවා. මේ මැරියෝ දෙන්න අනිවාර්යෙන්ම අර කොච්චර හැංගිලි ඉන්න කිව්වත් අර සල්ලි නැති වෙනකොට මේ කලා මුණ ගැහෙන්න ආපු වෙලාවකදී අනිවාර්යෙන්ම හංසනාට මේ දැනගන්නට දකින්නට අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි කතා කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නේ. ඒක අපිට මේ වෙලාවේ කතා කරන්නට උත්සාහයක් කරන්නට බලාපොරොත්තු වෙන්න හැකියාවක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. කොහොමුණත් මේ හැමදේම හොයාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ කලාට හිරේ යන්න වෙනවා. ඒ හිරේ ගියාට පස්සේ මේ හැමදේම අමතක කරලා දාලා ඉන්න මේ දිනෙත්මින්ටයි හංසනාටයි අවස්ථාව හිමි වේවි කියලයි මම අද මතක් කරන්නේ.